හලෝ ළමයි කොහොමද? ඔන්න ඉතින් පළවෙනි පාරට තමයි මම මගේ මූණ පේන වීඩියෝ එකක් ගේන්නේ. ඉතින් මම මේ හදන්නේ මගේ 50 වෙනි ඕඩර් එක. මේ වීඩියෝ එක අරගෙන නම් දැන් ගොඩක් දවස් ඒ වුණාට අද තමයි එඩිට් කරගන්න වෙලාවක් හම්බුනේ. මගේ බිස්නස් එක පටන් අරන් මාසෙකමාරක් යන්නත් කලින් ඕඩර්ස් 50 කම්ප්ලීට් වුණා. ඉතින් මුලින්ම කියන්න ඕනේ ඕඩර්ස් දාපු හැමෝටම ස්තුතියි. ඒ වගේම කියන්න හරිම සතුටුයි. එකපාරකට වැඩිය ඕඩර්ස් දාපු කස්ටමර්ස්ලා 5 දෙනෙක් 6 දෙනෙක් විතරම ඉන්නවා. ඉතින් මට සතුටුයි. එකම කස්ටමර් එකම තැනින් ඕඩර්ස් 2-3ක් දානවා කියන්නේ මගේ වැඩ ක්වොලිටි කියන එක. ඒ නිසා මට ඒ ගැන සතුටුයි. මේ හදන්නෙත් ඒ විදිහට කස්ටමර් කෙනෙක්ගෙන් ආපු දෙවෙනි ඕඩර් එක. ඉතින් මේ විදිහට තමයි ඕඩර් එක දුන්න නංගි එයාගේ හොඳම යාළුවෙක්ට ඕඩර් කරපු මේ ෆ්ලවර් පොට් එක හැදුනේ. වීඩියෝ එකේ අන්තිමට දාලා තියෙනවා ෆයිනල් අවුට්පුට් එක. පැය භාගයක විනාඩි 40ක විතර මහන්සියක් තමයි විනාඩි 2කට ස්පීඩ් එක පොඩ්ඩක් වැඩි කරලා දාලා තියෙන්නේ. මට මතක විදියට මේ විදිහේ මල් වලින් මේ හදන 4 වෙනි හෝ 5 වෙනි පොට් එක. හැබැයි දම් පාටෙන් හදන පළවෙනි පොට් එක මමත් හරිම ආසාවෙන් ඒ නිසා හැදුවේ ෆයිනල් අවුට්පුට් එක මොන වගේ වෙයිද කියලා මටත් බලන්න ආස හිතුන නිසා. අන්තිම වෙනකම් බලන් ඉඳලා ඔයාලම බලන්නකෝ අන්තිමට හැදුන මල් පොච්චිය ලස්සනයිද කියලා. එකින් එක හදාගත්ත මල් පෙති කොළ ඔක්කොම එකට එකතු කරාට පස්සේ පැලයක් විදිහට මෙන්න මේ විදිහට තමයි අන්තිමට පේන්නේ. ඉතින් මේ තියෙන්නේ ෆයිනල් අවුට්පුට් එක. ඒ නංගිට පර්සනල් නෝට් එකකුත් ඕනේ වුණා. ඇත්තටම හරිම ලස්සන ෆීඩ්බැක් එකක් හම්බුන ඕඩර් එකක් මේක. මමත් හිතුවේ නැති තරම් ලස්සනට හැදුන ඕඩර් එකක්. ඉතින් ඔයාලත් කැමති නම් මේ වගේ ලස්සන පොට් එකක් ඔයා ආදරය කරන අයට තෑගි දෙන්න. බයෝ එකේ තියෙන නම්බර් එකට දැම්ම මෙසේජ් එකක් දාන්න.